පළතුරු ඉදවීම ගැන කතා කරනවා නම් මෙන්න මෙහෙමයි. මම කොයි වෙලේවත් කියන්නේ මේ පළතුරු ඉදවනවයි කියන එක නරක දෙයක් කියලා. ඒකට හේතුව සමහරක් වෙලාවට අපි දන්නවා දැන් හිතන්නකො අඹ හරි මොන හරි දෙයක් ඔක්කොම එකවර ඉදුණොත් මොකද වෙන්නේ? ඒවා අපත යනවා. එතකොට එක්තරා විදිහකට මේ ආහාර සුරක්ෂිතතාවයට යම් තාක් දුරට බලපානවා මේ පළතුරු ඉදවනවයි කියන එක. හේතුව ඔක්කොම එකවර ඉදවන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය බලලා පළතුරු ඉදව ගන්න පුළුවන් නිසා. හැබැයි වැරද්ද කොතනද? වැරද්ද තමයි සමහර කට්ටිය මේ පළතුරු ඉදවන්න යොදා ගන්න රසායන ද්‍රව්‍ය ඩිරෙක්ට්ම ස්ප්‍රේ කරනවා මේ පළතුරු වලට. හරි. එතකොට අපි බලමු මේ පළතුරු ඉදවන්න මොනවද පාවිච්චි කරන්න කියලා. හරි. අපි දන්නවා කැල්සියම් කාබයිඩ් කියලා තියෙනවා. අපි නිකන් කතා කරමු දැන් ලේසි වෙන්න අපි කියන්නේ කාබයිඩ් ගන්නවා කියලා කියන්නේ. හරි. කැල්සියම් කාබයිඩ් වලදී කොහොමද මේ පළතුරු ඉදෙන්නේ? කැල්සියම් කාබයිඩ් වලට ප්‍රසාද අපිට කරන්න පුළුවන් මෙහෙමයි. කියන්නේ අපි හිතන්නකො මේ විදිහට කාමරයක් තියෙනවා කියලා. ඒකෙදි විශේෂ තත්ත්ව තියෙනවා කියන්නේ බිත්ති තියෙන්න ඕන විදිහ පවා තියෙනවා. හැබැයි අපි ඉච්චර දුර යන්නේ නැතුව අපි කියන්නේ කැල්සියම් කාබයිඩ් කුප්පියක් කියන්නේ අපි යම් වාජනයකට තියලා මේකට වතුර දාපුවාම ඇසිටලීන් කියලා වායුවක් පිට වෙනවා. ඔය ඇසිටලීන් වායුවෙන් තමයි මේ පළතුරු ඉදවෙන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවිකවත් වෙන සංසිද්ධියක්. මොකද පළතුරු ඉද වෙද්දි මේ එතිලීන් කියලා හෝමෝන් එකක් තියෙන ඒ වායුව පිට වෙනවා මේ පළතුරු වල. අපි හොඳටම දන්න දෙන්නේ ඉදිච්ච පළතුරක් ගාව තව එකක් තිබ්බොත් ඉදෙනවයි කියන එක. එතකොට අන්නේ ස්වභාවික සංසිද්ධිය තමයි මේ අපි කෘත්‍රිමව කරන්නේ අර විදියට වතුර දාලා ඇසිටලින් වායුවෙන් ඉදවන්නේ. වැරද්ද තමයි දැන් මේක එකක් තමයි කැල්සියම් කාබයිඩ් ගොඩක් වෙලාවට මේ කාර්මික කටයුතු වලට යොදාගන්නේ. ඉතින් මේකෙදි විවිධ බැර ලෝහ තියෙනවා. අන්න මේවා ඩිරෙක්ට්ම ස්ප්‍රේ කරාම ඒ ආහාර ඒ පළතුරුත් එක්ක මොකද මේ පළතුරු කියන එක අපි ගොඩාක් වෙලාවට ගිහිලා මේ ගොඩක් ට්‍රීට් කරන්නේ නැහැනේ. අපි ගොඩක් වෙලාවට ශනිකව ආහාරයට ගන්න එක තමයි කරන්නේ. කෙසල් ගෙඩිය අරන් ගිහලා අපි හොද ඉන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. යම් තාක් දුරට පිරිසුදු කරලා අපි කනවා. ඉතින් එතකොට යාර බැරලෝහ මිනිස්සුන්ගේ ශරීරය ඇතුළට යනවා. එතකොට කියන්න තියෙන්නේ පළතුරු ඉදවනවා කියන එක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒක කරන විදිහේ වැරද්ද තියෙන්නේ. හරි. ඊළඟට කියන්න කොහොමද මේ අඳුරගන්නේ විදිහත් කියන්න එපා. ඒ නිසා පළවෙනිම දේ තමයි එකක් තමයි අපිට සාමාන්‍යයෙන් ඕනම පළතුරක් ඉදෙද්දි මේක මේ අර මුළු පළතුරම එකවරම ඉදෙන්නේ නැහැ. කහ පාට වෙනවා හෝ මෝන පාටක්වත් එන්නේ නැහැ. ඒකේ තනින් තන අඩුම ගන්න කොළ පාට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක ස්වභාවික දිච්ච දෙයක් කියලා. හැබැයි තනිකර කහ වෙලා තියෙනවා නම් දැන් මේක බලන්නකො. නැට්ටත් එක කහ වෙලා තියෙන්නේ. මේක ගොඩක් දුරට හිතන්න පුළුවන් අපිට ඒ විදිහට කෘත්‍රිමව ඉදවප එකක් කියන එක. ඊළඟට තමයි සාමාන්‍යයෙන් කෙසෙල් වගේ දෙයක් නම් මේක නම් මේ තැල්ල හින්දා මේ පාරවල් තියෙන අපි දන්නවා කෙසෙල් වල අර කළු පාට වගේ චුටි චුටි ඩොට් එනවා. අන්න මේකේ මේ කළු පාට වෙලා තියෙන මේක චුට්ටක් තැලිලා තියෙන්නේ. ඒ නිසා එතකොට එන්නේ මේ වගේ දෙයක් අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ දැන් පළතුරක් අපි ගෙදර ගිහලා කැපුවට පස්සේ අපිට තේරෙනවා මේ බීජය අඹ වගේ දෙයක නම් බීජ කියන එක හරියට ඒක වර්ධනය වෙලා නැත්නම් ඒ වගේ දේවල් වලුත් දැනගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අර මම ආයෙ කියනවා. හැබැයි මෙහෙම දෙයක් අපි කියමුකෝ හොඳ දෙයක් ඔයාලට ගෙදද්දී පළතුරක් ඉදව ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පළවෙනිදා මම කියවන අර ඉදිච්ච පළතුරේ මේ එතිලීන් කියන වායුව පිට වෙනවා කියලා. ඒක චුට්ට සංවෘතව තිබ්බොත් හිතන්නකෝ ඉදිච්ච එකත් එක්ක පොඩ සංවෘතව අර පළතුරක් තිබ්බොත් විශේෂයෙන් කියනවා මේ කෙසෙල් වල එතිලීන් පිට වෙනවා වැඩි කියලා. ඒ කියන්නේ වායුව. එතකොට මේ කෙසෙල් ගෙඩියක් එක තිබ්බොත් ඉක්මනට ඉදව ගන්න පුළුවන්. හැබැයි අර මහා පරිමාණයෙන් කරනවා නම් අර වගේ දේවල් තමයි. හැබැයි දැන් කැල්සියම් කාබයිඩ් වෙනකොට මේ එතිලීන් ආශ්‍රිත විවිධ හෝමෝනත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ආයෙ කියන්න තියෙන්නේ පළතුරු ඉදවන එක නරක නැහැ. හැබැයි ඉදවන ක්‍රමේ වැරදි නම් අන්න එතනදි තමයි වැරද්ද සිද්ධ වෙන්නේ.